ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ ගොඩාක් පිරිමියන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම මේ ලිංගික අප්‍රාණිකත්වය තියෙන අපිට කතා කරලා කියන කරුණු කාරණාත් එක්ක බලනකොට ඇත්තටම ඒකෙන් ගොඩාක්ම දුක් විඳින්නේ ඔවුන් වගේම ඔවුන් ආදරය කරන ඔවුන්ගේ අනිත් පාර්ට්නර්. මේදී විශේෂයෙන් මේ දෙදෙනාගේම ඇතිවන්නා මානසික ව්‍යාකූල තත්ත්වය නිසා ඔවුන්ගේ එදිනදා වැඩ කටයුතු පවා ඔවුන්ට හරියාකාරව කරගෙන යන්න විදියක් නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරලා අපෙන් අහන දෙයක් තමයි ડોක්ටර් මේ අප්‍රාණිකත්වයට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන දේ සම්බන්ධව. ඉතින් මේ සම්බන්ධව නිතර අපේ channel හරහා අපි ඔයාලා දැනුවත් කරනවා. අපි හැම social media platform එකකම ඔයාගේ ලිංගික ජීවිතය ලස්සන කරගන්න කොහොමද කියන එක සම්බන්ධව මම නිතර කතා කරලා තියෙනවා. ඉතින් අද දිනෙත් විශේෂයෙන්ම ඔයාලා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ලිංගික ජීවිතය ලස්සන කරන, හැඩ කරන, ඔයාගේ ජවය වැඩි කරලා ඔයාගේ ජීවිතය ලස්සන කරන සප්ලිමන්ට් එකක් සම්බන්ධවයි. ලිංගික අප්‍රාණිකත්වය, ක්ෂණික මෝචනය මේ වගේ ගැටලු වලට අපි පහුගිය අවුරුදු 2-3 පුරාවටම ඉතාමත්ම සාර්ථක ලෙස කපල්ස් විශාල ප්‍රමාණයකට ට්‍රීට්මන්ට්ස් කරලා තියෙනවා. ඉතින් ප්‍රථම දාන අපි YouTube channel එක බලන්නේ අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ලිංගික අප්‍රාණිකත්වයට බලපාන හේතු කාරණා 4ක් තියෙනවා. ලිංගික අප්‍රාණිකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ ලේනහරවල තියෙන අක්‍රියතාවයක්. අපි කියනවා මේකට වැස්කියුලර් අප්‍රාණිකත්වයක් කියලා. එදී ඊළඟ දේ තමයි විශේෂයෙන්ම බලපාන අනිත් කාරණාව තමයි මේ නියුරෝජෙනික් අප්‍රාණිකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මොළයේ තියෙන මේ කෙමිකල්ස් වල තියෙන ඉම්බැලන්ස් එක. ඊළඟ දේ තමයි මේ හෝමෝනල් අප්‍රාණිකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇඟේ හෝමෝන වල තියෙන වෙනස්කම් නිසා ඇතිවන්නා වූ අප්‍රාණිකත්වය. ඊළඟ දේ තමයි මේ සයිකෝජෙනික් අප්‍රාණිකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මානසික ගැටලු නිසා ඔයා ඇති කරගන්නා වූ ලිංගික අප්‍රාණිකත්වය. මේදී විශේෂයෙන්ම මේ ලේනහර සම්බන්ධව තියෙන ගැටලු. මේදී විශේෂයෙන්ම ඔයා තරබාරු පුද්ගලයෙක් නම් ඔයාට දියවැඩියාව තියෙනවා, ඔයාට කොලෙස්ටරෝල් තියෙනවා, ඔයාගේ ප්‍රෙෂර් තියෙනවා නම් මේවා නිසා ඔයාගේ මේ ශිෂ්‍යනීය ආශ්‍රිත තියෙන සියුම් ලේනහර විනාශ වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ වගේ නිදන්ගත රෝග හරියාකාරව පාලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ වගේ නිදන්ගත රෝග වළක්වා ගන්න කොහොමද, ඒවා පාලනය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව විශේෂයෙන්ම අපේ මේ සමාජ මාධ්‍යාල හරහා නිතර ඔයාලා දැනුවත් කරලා තියෙනවා. මේවලට හරියට බෙහෙත් භාවිතා කරන්නේ කොහොමද, හරියට කෑම පාලනය කරන්න කොහොමද, හරියට ව්‍යායාම කරන්න කොහොමද කියලා අපි නිතර කතා කරලා තියෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න මෙවැනි නිදන්ගත රෝග පාලනය කිරීම තුළ මේ වැස්කියුලර් ටයිප් එක, ඒ කියන්නේ මේ ලේනහර නිසා ඇතිවන්නා වූ ලිංගික අප්‍රාණිකත්වය ඔයාට හොඳටම පාලනය කරගන්නට පුළුවන්. මොකද මේක ඇඟෙන් දෙන සිග්නල් එකක් ඔයාට උදේට හරියට ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැත්නම්, ඒ වගේම ඔයාට ලිංගික ක්‍රියාවලියදී ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ නැත්නම්, ඔයාගේ හදවතටත් මේක බලපාන ඇතැම් අවස්ථාවලදී මේ heart attacks පවා ඇතිවීමට දැඩි අවදානමක් එන්නට පුළුවන්. ඊළඟ දේ තමයි විශේෂයෙන්ම මේ නියුරෝජෙනික් අප්‍රාණිකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ මොළයේ තියෙන මේ රසායනික ඉම්බැලන්ස් එක නිසා, මේ තියෙන ස්නායු පද්ධති වල තියෙන ඉම්බැලන්ස් එක නිසා, එහෙමත් නැත්නම් කුමන ආකාර මේ මල්ටිපල් ස්ක්ලෙරොසිස් වගේ අසනීප විවිධ ස්නායු සම්බන්ධ අසනීප නිසා ඇතිවන්නා වූ ලිංගික අප්‍රාණිකත්වය තමයි මේ නියුරෝජෙනික් අප්‍රාණිකත්වය කියලා කියන්නේ. ඒ වගේම මේට විශේෂයෙන්ම මේ ඔයාගේ පෙල්විස් එක ආශ්‍රිතව, ඒ කියන්නේ ඔයාගේ මේ ශ්‍රෝණිමය කලාව ආශ්‍රිතව කරන්නා වූ ඔපරේෂන් වගේ, ඒ වගේ මේ කුරස්තිගන්තිය ආශ්‍රිතව වන ආසාදන තත්ත්ව බලපාන්න පුළුවන් මේ නියුරෝජෙනික්, ඒ කියන්නේ ස්නායු පැත්තට බර අප්‍රාණිකත්වයක් ඇති වෙනවා. ඒ වගේම ඔයාගේ ඇඟේ ටෙස්ටොස්ටරෝන්, ඒ වගේම ඇඟේ තයිරොක්සින් වගේ හෝමෝනත් ඔයාට ඍජු ලෙස බලපානවා අප්‍රාණිකත්වය ඇති වෙන්න. ඔයාගේ ඇඟේ ටෙස්ටොස්ටරෝන් ලෙවල්ස් අඩු වෙගෙන යන කාලෙත් එක්ක ඒට ටෙස්ටොස්ටරෝන් හරියාකාරව රිප්ලේස් කිරීම වැදගත් වෙනවා පිළිගත් වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් ඇතිව. ඒ වගේම ඔයාගේ ඇඟේ තයිරොක්සින් අඩු නම්, ඔයාගේ ඇඟේ තයිරොක්සින් වැඩි නම් තයිරොක්සින් පරීක්ෂා කරලා බලලා හරි විදිහට ඒකට ප්‍රතිකාර කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා මේ අප්‍රාණිකත්වය පාලනය කරන්නට. ඉතින් මේ අප්‍රාණිකත්වයට භාවිතා කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ සිලාජිත් කියලා කියන්නේ. ඇත්තටම සිලාජිත් කියන්නේ ආහාර අතිරේකයක්. අපි කියනවා මේකට හර්බෝ මිනරල් ප්‍රොඩක්ට් එකක් කියලා. සිලාජිත් වල විශේෂයෙන්ම ෆොලික් ඇසිඩ්, ඒ වගේම හියුමික් ඇසිඩ්, සිංක් සහ සෙලනියම් අඩංගු වෙලා තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක අපිට අප්‍රාණිකත්වයට හරි සොලියුෂන් එකක් හැටියට භාවිතා කරන්න. සිලාජිත් කියලා කියන්නේ ඇත්තටම වචන දෙකක එකතුවක්. සිලා කියන්නේ පාෂාණ, ජිත් කියන්නේ ජනනය වෙනවා කියන අදහස. ඉතින් හිමාලයේ කඳුකරෙන් ජනනය වෙන කියන අදහස් තමයි මේ සිලාජිත් කියන වචනෙන් අපි අඳුනනු ලබන්නේ. ඇත්තටම සිලාජිත් කියන්නේ මේ ඊයේ පෙරේදා අපි අඳුනගත්තු ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. සත වර්ෂ ගණනාවක් භාවිතා වුණු
හොඳ සප්ලිමන්ට් එකක්. සිලාජිත් වලට පුළුවන් ඔයාගේ ඇඟේ එනර්ජි ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න. ඔයාගේ ඇඟේ ATP වැඩි කරලා ඔයාගේ ෆිසිකල් පර්ෆෝමන්ස් වැඩි කරන්න සිලාජිත් උදව් වෙනවා. ඒ කියන්නේ ඔයා ජිම් එකකට යන කෙනා ඔයා ෆිසිකල් ඇක්ටිවිටීස් වැඩිපුර කරන කෙනා නම් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය කරන මේ එනර්ජි එක ලබා ගන්න සිලාජිත් ඔයාට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සිලාජිත් වලට පුළුවන් මේ කොලජන් රීජනරේෂන් එක ප්‍රොමෝට් කරන්න. ඒ වගේම සිලාජිත් වලට පුළුවන් කොලජන් ප්‍රොඩක්ෂන් එක ප්‍රොමෝට් කරන්න. විශේෂයෙන්ම ඔයාගේ හම, ඔයාගේ කොණ්ඩය, ඔයාගේ නියපොතු මේ වගේ ස්ථානවල තියෙන මේ කොලජන් හරියාකාරව රීජනරේට් කරන්න, හරියට ප්‍රොඩියුස් කරන්න සිලාජිත් ඉතාමත් වැදගත් වෙනවා. මේකදී විශේෂයෙන්ම ඔයාගේ සෙලියුලර් රීජනරේෂන් එකට, සෙලියුලර් රිපෙයාර් එකට මේ සිලාජිත් හොඳට වැඩ කරනවා. ඒදි විශේෂයෙන්ම අපි කියන්නේ ඔයාගේ මසල් ග්‍රෝත් එකට, ඔයා ජිම් එකට ගිහලා වර්ක්අවුට් කරන කෙනෙක් නම් ඔයාගේ මේ එනර්ජි performance balance එක හරියට maintain කරලා ඉවරලා ඔයාගේ muscle growth එකටත් සිලාජිත් ගොඩක් වැදගත් වෙනවා. සිලාජිත් වල තියෙන මේ bioactive compound එක තමයි මේ fulvic acid කියලා කියන්නේ. fulvic acid විශේෂයෙන් වැදගත් වෙනවා අපේ මොලේ තියෙන මේ blood brain barrier එක cross කරලා ඉවරලා අපේ මොලේ ඇතිවෙනා විවිධ අනවශ්‍ය protein වලට අපි කියන මේ tau proteins කියලා. මේවා හැදෙන එක අඩු කරලා ඉවරලා මේ Alzheimer's disease වගේ disease conditions නැති කරන්නත් සිලාජිත් උදව් වෙනවා. ඒ වගේම ඔයාට හරි focus එක වැඩ කරන්න, ඔයාගේ brain එක fog වෙලා නම් ඔයාට හරියට focus එක වැඩ කරන්න බැරි නම් හරියට focus එක එකෙල්ලේ හිතලා මතලා වැඩ කරන්න මේ සිලාජිත් ගොඩක් උදව් වෙනවා. ඒ වගේම සිලාජිත් වලින් ඔයාගේ ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ ශුක්‍රාණු වල වොලියුම් එක වැඩි කරන්න, ශුක්‍රාණු වල ක්වොලිටි එක වැඩි කරන්නත්, ඒ වගේම පිරිමි අයගේ මේ සජනන හැකියාව වැඩි කරන්නත් අනිවාර්යයෙන්ම මේ සිලාජිත් උදව් වෙනවා. ඉතින් හැමදාම ශුක්‍රාණු රිපෝට් එක බලලා ශුක්‍රාණු අඩුයි කියලා හිතනවා නම් ඔයාටත් ඔප්ෂන් එකක් හැටියට අනිවාර්යයෙන්ම සිලාජිත් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම ගොඩාක් කාන්තාවන්ට වයසටනත් එක්කම තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔස්ටියෝපොරෝසිස් කියලා කියන්නේ. ඔයාගේ බෝන් එකේ කැල්සියම් අඩු වෙලා බෝන් ඩෙන්සිටි අඩු වුණාම ඔයා නිකම්ම ඇවිදගෙන යනකොට වැටුණත් ඔයාගේ අස්ථි බිඳී යාමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් සිලාජිත් වලට පුළුවන් මේ ඔස්ටියෝපොරෝසිස් ඇති වෙන එක වළක්වලා ඔයාගේ බෝන් වල ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා බෝන් මිනරල් ඩෙන්සිටි එක ඉම්ප්‍රූව් කරන්න ඔයාගේ අස්ථි වල. ඒ වගේම සිලාජිත් වලට හැකියාවක් තියෙනවා ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය උද්දීපනය කරන්න. ඒක මොඩියුලේටරයක් හැටියට වැඩ කරලා ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය ඉම්ප්‍රූව් කරන්න මේ සිලාජිත් ඔයාට උදව් වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා සිලාජිත් සම්බන්ධව සඳහන් කරන්න. අපේ ඇඟේ ඇතිවන පරිවෘත්තීය ක්‍රියාවලිය නිසා මේ ඇතිවෙන ෆ්‍රී රැඩිකල්ස් නිසා අපේ ඇඟේ මේ ඔක්සිජන් මුක්ත කන්න නිසා අපේ ඇඟේ විනාශයට පත්වෙන සිස්ටම්ස් රිකවර් කරන්න මේ සිලාජිත් වැදගත් වෙනවා. මේකට තියෙන මේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් නිසා. නිසා විශේෂයෙන්ම මේ සිලාජිත් වලින් ඔයාගේ ඇඟේ ඇතිවන්නා වූ මේ ටිෂු ඩැමේජ් එක කන්ට්‍රෝල් කරලා ඔයාට යං ලුක් එකක් දෙන්නත් මේ සිලාජිත් උදව් කරනවා. ඒ වගේම PubMed සංග්‍රහයට අනුව සිලාජිත් අඳුන්වලා තියෙන්නේ a natural phytocomplex with potential pro-cognitive activity කියලා. ඉතින් විශේෂයෙන්ම සිලාජිත් සම්බන්ධව තව එකී මෙකී නොකී benefits ගොඩාක් තියෙනවා. අපි මේක භාවිතා කළ යුත්තේ ඇයි කියන දේ සම්බන්ධව. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම ඔයාලා බලන් ඉන්න මොහොත තමයි ડોක්ටර් රෙකමන්ඩ් කරන මේ සිලාජිත් මොකක්ද කියලා දැනගන්නට. ඔව් මගේ මේ අතේ තියෙන්නේ Natural Bliss විසින් ගෙනවින් ලබන සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සියුල් එක. ඇත්තටම මේක තමයි අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඔරිජිනල් සිලාජිත් ප්‍රොඩක්ට් එක ඔයාට බය නැතුව භාවිතා කරන්න පුළුවන්. මේ බොටල් එක කැප්සියුල්ස් 60ක් තියෙනවා. ඔයාට පුළුවන් මේක ඔන්ලයින් ඕඩර් කරන්න. ඒ වගේම මේ තිරේ තියෙන WhatsApp අංකයට ඔබ කතා කරොත් හරි මැසේජ් එකක් දැම්මොත් හරි ඔයාගේ ගෙදරටම මේක ඩිලිවරි කරගන්නට පුළුවන්. ඔයාට භාවිතා කරලා බලන්න. ඒ වගේම ඔයාට තව ඔන්ලයින් shopping එකට අමතරව ඔයාගේ ළඟම තියෙන ෆාමසි එහෙම නැත්නම් සුපර් මාකට් එකෙත් මේ Natural Bliss ඔරිජිනල් සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සියුල්ස් භාවිතා කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේක මාසික සප්ලයි එකක් තමයි මේ විදිහට කැප්සියුල්ස් 60ක් වාට ලැබෙන්නේ. උදේ සහ හවස කැප්සියුල් එක බැගින් ලබා ගැනීම තුළ ඔයාට හොඳ ප්‍රතිඵල මම මේ කියපු ප්‍රතිඵල විශාල ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන් දීර්ඝකාලීනව මේක භාවිතා කිරීම තුළ. ඒදී විශේෂයෙන්ම ඔබ දැනගත යුතු කාරණාවක් තමයි මේ Natural Bliss සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සියුල් එක ඔයාට මිලිග්‍රෑම් 850ක් ඒ කියන්නේ සිලාජිත් එක්ස්ට්‍රැක්ට්ම මිලිග්‍රෑම් 850 පිටලා තියෙනවා මේ කැප්සියුල් එක. ඉතින් ඒක තමයි අපි රෙකමන්ඩ් කරන එක්ස්ට්‍රැක්ට්
හරියට ඩෝස් එක ඔයාට අවශ්‍ය කරන හෙල්ත් බෙනිෆිට්ස් ලබා ගන්නට. ඉතින් ඔයත් සිලාජිත් ප්‍රොඩක්ට් එකක් හොය හිටියා නම් මාකට් එකේ රෙකමන්ඩ් කරනවා මේ ඔරිජිනල් නැචරල් බ්ලිස් සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සූල් එක භාවිතා කරලා වෙනස වටහා ගන්නටයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සූල් එක අඩංගු වෙලා තියෙන සෙලනියම් විශේෂයෙන්ම වැදගත් වෙනවා ඇන්ටිඔක්සිඩන්ට් එකක් හැටියට ඔයාගේ හමට මේ අල්ට්‍රා වයලට් කිරණ නිසා ඇතිවන්නා වූ මේ රැලි වැටීම් ඩාර්ක් ස්පොට්ස් ඒ වගේම ඇතිවන්නා මේ වියලි තත්ත්ව වළක්වා ගන්න. වගේ ස්නායු සයුල ආරක්ෂා කරන මේ සෙලනල් ප්‍රෝටීන් වලට අවශ්‍ය කරන සෙලනියම් ලබා දෙන්නත් මේ සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සූල් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා මේ ලිංගික අප්‍රාණිකත්වය සහ මේ සඳහා භාවිතා කරන්න පුළුවන් මේ ඔරිජිනල් Nature's Bliss සිලාජිත් එක්ස්ට්‍රැක්ට් කැප්සූල් එක ගැන ඔයා නොදන්න කාරණා විශාල ප්‍රමාණයක් දැනගන්නට. නැවතත් මේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා ඔයාලට කතා කරන්න ලබන සතියේ පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.